ඉතින් මුලින්ම ඔයාලට ආයිබෝන් කියලා කියනවා. ඉතින් අද මම හදන්න යන්නේ රසවත් දැල්ලෝ කරියක්. මේක කිරට හදන්න පුළුවන් දැල්ලෝ කරියක්. ඉතින් මම මේකට ගන්නවා දැල්ලෝ. මම මේක හොඳින් හොදලා අරගෙන තියෙන්නේ. ඒ වගේම මම මේකට සුදු දැල්ලෝ තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම අවමිරිස් ගන්නවා, තක්කාලි ගන්නවා, ලූණු ගන්නවා. ඒ වගේම මම කරපිංචා රම්පෙ ටිකක් ගත්තා. ඒ වගේම සුදු ලූණුයි ඉඟුරුයිත් හොඳට චොප්ස් කරලා ගන්නවා. මුලින්ම තැටියක් ලිපේ තියලා ඒකට මම කපාගත්ත දැල්ලෝ ටික විතරක් දානවා. මේකට මම වතුර එක් කරන්නේ නැහැ. මොකද දැල්ලෝ වල මේකේ වතුර ගතියක් තියෙන නිසා අපිට දැල්ලෝ ටික මම නිකම්ම තඹ ගන්නවා. විනාඩි 2-3ක් විතර මේක තඹ ගන්න හොඳින්. දැන් මම මේකට පොල් කිරි ටික එකතු කරනවා. මම පොල් කිරි කෝප් එකමාරක් විතර ගත්තා. මොකද මේක හොද්ද තියෙන්න ඕන නිසා. මොකද මේ කිරින්ම තමයි මේ දැල්ලෝ ටික තැම්බෙන්න ඕනේ. ඒක නිසා පොඩ්ඩක් කිරි වැඩියෙන් දාගන්න. කහ කුඩු, බෙදපු තුරු පහ කුඩු, ඒ වගේම රස අණුව වට ලුණු දැන් එකතු කරගන්න පුළුවන්. මම දැන් ටික ටික දානවා එකට. තැම්බීගෙන යනකොට මම කලින් කපාගත්ත තක්කාලි ටික දානවා. ඒ වගේම අවමිරිස් ටිකක් දානවා මම. උඳු ටිකකුත් එකතු කරනවා. දැන් කරි එක අඩු ගින්දරේ විනාඩි 7ක් විතර වාට මේක තඹ ගන්න වෙනවා. කරගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් මම එකතු කරනවා. හොඳින් තැඹුණාට පස්සේ මේකේ තියෙන කෑලි ටික වෙනමත් ඒ වගේම ග්‍රේවි ටික වෙනමත් මේක මම වෙන් කර ගන්නවා. මොකද ටෙම්පරාදුවක් දානකොට අපි කෑලි ටික විතරක් වෙනම ටෙම්පරාදුවක් දා ගන්න ඕන නිසා. ටෙම්පරාදුවට මම මේ සැන්දි 3ක් විතර භාවිතා කරනවා. ඉතින් මේකට වට වෙජිටබල් ඔයිල් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට අබ ටිකකුත් එකතු කර ගන්නවා. අබ ටික හොඳටම රත් වුණාට පස්සේ මම මේකට ලූණු ටික එකතු කර ගන්නවා. අපේ කරපිංචත් එකතු කරනවා. දැන් මම මේකට කලින් තඹ ගත්ත දැල්ලෝ කෑලි ටික විතරක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක විනාඩි 2-3ක් තෙලේ තඹ ගන්න ඕනේ. තෙලේ බැද ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට සැර ඕනේ විදිහට වට මිරිස් කුඩු භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම මිරිස් කුඩු හැන්දක් විතර දැම්මා. දැන් මම කරි එක එකතු කරනවා. ඉතින් කරි ටික කලින් අයින් කරගත්ත කරි ටික නවත දාලා හොඳින් මේක මික්ස් කරන්න. දැන් ඔයාලට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් තාම රසවත් ආහාර වේලක් මේක. ඉතින් මේකත් ඔයා පාවිච්චි කරලා බලන්න. එහෙමනම් මේ වගේ තවත් වීඩියෝයක් ඉස්සරහට අරගෙන එන්න අමතක කරන්න එපා. channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා all කියන එක දාලා තියාගන්න. එතකොට හැමදාම මේ වගේ curries හදන ඒවා මම ඔයාලට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. එතකොට ඔයාලට සුබ දවසක්.